අපි හැමෝම පොඩි කාලේ ඉඳන් අහපු කියවපු රාමායන කතාව. හිතාගන්න පුළුවන් දෙයක ඉන්දියානු සිනමාවේ මෙතෙක් බිහිවුණු දවන්තම නිර්මාණය විදියට එනවා කියලා. ඔව්, අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අන්නේ වීරකාව්‍ය ගැනයි. හරි. අපි එනම් පටන් ගමු. මේ ෆිල්ම් එකට දැනටමත් ලුක අන්වරත නාමයක් පටබැදිලා තියෙනවා ඉන්දියාවේ Lord of the Rings. දැන් මේ නම ඇහුණ ගමන්ම හිතාගන්න පුළුවන් මේකේ තියෙන මහා පරිමාණය ගැන නේද? ගැඹුරු කතාන්දරය, දැවැන්ත දෘශ්‍ය ප්‍රයෝග, මේ හැමදේම එක්ක ගෝලීය වශයෙන් තරඟ කරන්න තියෙන අභිලාෂය තමයි මේ නමින් කියවෙන්නේ. ඉතින් මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කරට ගන්න කවුද? ඒ තමයි දක්ෂ අධ්‍යක්ෂක නිතේෂ් තිවාරේ. එයාගේ ඉලක්කය නම් හරිම පැහැදිලි. මේ පුරාණ වීර කාව්‍ය අද ඉන්න ලෝකේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට රස විඳින්න පුරුවන් විදියට අලුතෙන්ම නිර්මාණය කරන එක. හොඳයි. දැන් අපි කතා කරමු මේ නිර්මාණයේ පළවෙනි සමහර විට වැදගත්ම කුරුණක් ගැන. ඒ කියන්නේ මේකට යොදවලා තියෙන මුදල්. මේක ඇත්තටම ඉන්දියානු සිනමාවේ පරිමාණයම වෙනස් කරන දෙයක්. මෙන්න බලන්න ඉන්දියානු රුපියල් කෝටි 4000කටත් වඩා වැඩි මුදලක්. ඔව්, කෝටි 4000ක්. මේ ගාන හිතාගන්නවත් අමාරුයි නේද? ඉතින් මේ තරම් ලොකු මුදලක් වියදම් කරන්නේ ඇයි? මේක ඉන්දියාවේ මිල අධිකම චිත්‍රපට කියන ලේබල් එකට විතරක් නෙමෙයි. නෑ, මේකෙන් බලාපොරොත්තු වෙන්නේ හොලිවුඩ් චිත්‍රපට එක්ක කරට කර තරඟ කරන පුරුවන් මට්ටමේ VFX. ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කරන්න. මේක ඇත්තටම ගෝලීය ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගත්තු මූල්‍යමය කැපකිරීමක්. හරි. සල්ලි පැත්තකින් තියමු. දැන් අපි බලමු මේ ව්‍යාපෘතියේ තවත් හදවතක් වගේ කොටසක්. ඒ කියන්නේ මේ පුරාවෘත්තීය චරිතවලට පනපවන අතිදක්ෂ නළු නිලි පිරිස. මෙන්න බලන්න මේ ලයිස්තුව දිහා. රාමදෙවියන්ගේ චරිතයට රන්බීර් කපූර්, සීතා දේවියට දකුණු ඉන්දියාවේ සුරුපි සායි පල්ලෙවි. ඊට පස්සේ රාවණා KGF චිත්‍රපටයෙන් ලෝකයම හොල්ලපු යෂ්. ඒ විතරක් නෙවෙයි. ලක්ෂ්මණට රවි දුබේ, හනුමාන් චරිතයට සනී දියෝල්. මේක නිකම්ම නළු නිලි පිරිසක් නෙවෙයි. මේක ඉන්දියාවේ විවිධ සිනමා කර්මාන්තවල සුපිරිතරු එකට එකතු කරපු බල කේන්ද්‍රයක්. හැබැයි කතාව එතනින් ඉවර නෑ. තවත් රසවත් තොරතුරු තියෙනවා. වාර්තා වෙන විදිහට රන්බීර් කපූර් චරිත දෙකක් කරනවලු. රාමා සහ පර්ෂුරාමා. ඒ වගේම අධ්‍යක්ෂකවරයාගේ අදහස රාමන චරිතය නිකම්ම නපුරු දුෂ්ටයෙක් විදිහට පෙන්වන්නේ නැතුව එරටි චරිතේ මානුෂීය පැත්තකුත් ඉස්මතු කරන්නලු. ඒක නම් ඇත්තටම වෙනස්ම දෙයක් වෙයි. දැන් මේ වගේ මහා කතාවක් එක චිත්‍රපටයකට හිර කරන්න පුළුවන්ද? බෑ නේද? ඒ නිසා තමයි කතාවේ සම්පූර්ණ ගැඹුර, සම්පූර්ණ අත්දැකීම ලබා දෙන්න මේක කොටස් දෙකකින් එලි දක්වන්න තීරණය කරලා තියෙන්නේ. කාලසටහනත් හරිම පැහැදිලි. පළවෙනි කොටස 2026 දීපාවලි උත්සව සමයට එනවා. ඊට පස්සේ හරියටම අවුරුද්දකින්, ඒ කියන්නේ 2027 කතාවේ දෙවනි සහ අවසාන කොටස එලි දක්වනවා. ඉතින් කොහොමද මේ කතාව කොටස් දෙකට බෙදෙන්නේ? පළවෙනි කොටසෙන් අපිව අරන් යනවා රාමකුමාරයාගේ ළමා කාලයට, සීතා එක්ක විවාහයට, ඊට පස්සේ ඒ අවුරුදු 14ක වනවාසයට, අවසානයේ ඒ කොටස ඉවර වෙන්නේ කතාවේ ලොකුම හැරවුම් ලක්ෂයත් එක්ක රාවණා සීතාව පැහැර ගන්න තැනින්. දෙවෙනි කොටස සම්පූර්ණයෙන්ම වෙන්නේ ලංකාවේ සිද්ධ වෙන මහා යුද්ධයට සහ රාම සහ රාවණ අතරේ සිදුවෙන ඒ අති දැවැන්ත අවසාන සටනට. හරි. කතාව ගැන නළු නිලියන් ගැන කතා කරලා දැන් බලමු තිරේ පිටපස සිද්ධ වෙන මැජික් එක ගැන. ඒ කියන්නේ මේකේ තාක්ෂණික පැත්ත. මොකද මේගොල්ලන්ගේ ඉලක්කය ලෝකෙටම අභියෝගයක් වෙන සිනමා අත්දැකීමක් දෙන එක. මේකේ තියෙන තාක්ෂණික බලය දිහා බලන්නකෝ. IMAX තිරවලටම විශේෂයෙන්ම තමයි රූගත කරන්නේ. ඒ කියන්නේ උපරිම දෘශ්‍ය අත්දැකීමක්. හොලිවුඩ්ඩේ ඉහළම මට්ටමේ CGI, ඒ කියන්නේ දෘශ්‍ය ප්‍රයෝග. ඒකටම විතරක් සම්පූර්ණ අවුරුද්දක් වෙන් කරලා. හැබැයි මේක තමයි විශේෂම දේ. සංගීතය. හැන්ස් සිමර් සහ AR රහමන් ලෝක සිනමාවේ සහ ඉන්දියානු සිනමාවේ සංගීත දැවැන්තියෝ දෙන්නෙක් එකම චිත්‍රපටයකට. මේක ඇත්තටම හිතා ගන්නත් බැරි දෙයක්. ඉතින් මේ හැම දෙයකින්ම පැහැදිලි නේද? මේගොල්ලෝ ඉලක්ක කරන්නේ කොතනටද කියලා? මාවල් චිත්‍රපට, ඇවටාර් චිත්‍රපට. අන්න ඒ මට්ටමේ ගෝලීය බ්ලොක්බස්ටර් එක කරට කර එන්න පුරුවන් අත්දැකීමක් දෙන එක තමයි එකම ඉලක්කය. හොඳයි. මේ හැම දෙයක්ම එකතු වුණාම මේක නිකම්ම චිත්‍රපටයක් විතරක්ද? කොහෙත්ම නෑ. මේක ඊට වඩා ගොඩක් එහාට ගියපු සංස්කෘතිකමය වශයෙන් වැදගත් වෙන සිදුවීමක්. අපි බලමු ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නේ කියලා. එකක්, ඉන්දියාවේ පුරාවර්ත කතාවක් ගෝලීය වේදිකාවකට ගෙනෙනවා. දෙක, දැවැන්ත ආයවැයයි සුපිරිතරු බලයයි කියන ප්‍රබලම දේවල් දෙක එකට එකතු වෙනවා. තුන,
ගැඹුරු හැඟීම්බර කතාවකුයි මහා පරිමාණයේ ක්‍රියාදාමයි එකට මුසු කරනවා. හැමදේටම වඩා මේක මුළු පවුලටම පරම්පරා ගානකට එකට වාඩි වෙලා බලන්න පුරුවන් සිනමා උළෙලක් වෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න තින්නේ මේකයි. මේක නිකන් චිත්‍රපටයක් නෙමෙයි. මේ නිර්මාණය වෙමින් පවතින වීරකාව්‍යමය අමරණීය සිනමා අත්දැකීමක් විදිහට. දැන් මම මේ ප්‍රශ්නේ ඉතුරු කරනවා මේ දැවැන්ත නිර්මාණයේ ඉතිහාසගත වෙන ජයග්‍රහණයක් වෙලා ඉන්දියානු සිනමාවේ විතරක් නෙවෙයි මුළු ලෝක සිනමාවේම මුහුණුවර වෙනස් කරන්න සමත් වෙයිද? ඒ ගැන හිතන්න යමක් ඉතුරු කරලා අපි අදට සමුගන්නවා.